දැන් මෙතන ආත්මයක් නැහැ කියන එක අනාත්මයි කියන එක බුදුන් වහන්සේ කියනවා. සබ්බේ ධම්මා අනාත්තා කියලා. ඒ වුණාට දැන් ආත්මය හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැති තාක්කල් ඇත්තටම එහෙම ඒ අත්දැකීම කාටවත් හම්බ වෙන්නේ නැහැ. හැමෝටම ආත්මය තියාගෙන දැනුමින් තමයි කියන්නේ ආත්මයක් නැහැ කියලා. එතකොට ඔතනදී ප්‍රායෝගික පැත්තේදී අර මැජික් කරන හැටි දන්නේ නැති තාක්කල් මැජික් පේනවා වගේ තමයි. ප්‍රායෝගික පැත්ත. නේද? මැජික් කරන හැටි දන්නේ නැති තාක්කල් මැජික් තියෙනවනේ. එහෙමයි. ඒ වගේ තමයි. දැන් ඇත්තටම දැනුමෙන් මෙහෙමයි කියලා අපි කිව්වත් වැඩක් නැහැ. මොකද අර මායාව මැවෙන හැටි නොදන්න තාක්කල් අපි මායාවට රැවටෙනවා. ඒක අපි එහෙමයි. නවත්තන්න බෑ. ඒ වගේ. එතකොට මේක තේරුම් ගන්න ඕන එකක්. ඇත්තටම ධර්මයේ වැදගත් වෙන්නේ මේ සත්‍ය ඥානය කියන්නේ බුද්ධ දර්ශනය කියන්නේ මේ මායාව මැවෙන හැටි දකින්න එකමයි. මේ මැජික් එක මැවෙන හැටි දකින්න එකමයි. මේ බුද්ධ දර්ශනය දකින්නවා කියන්නේ ඒකටයි. ඉතින් ඒක ඇත්තටම මේ කාලේ වැඩිතලාවට සැඟවිච්ච සත්‍ය නැවත අවදි කරමු කියන්නේ බුදුන් වහන්සේ පටිසම්පාද ධර්මයේ කියන්නේ මේ සම්පටිච්ච වෙලා ගැට ගැහිලා මේ සිතුවිලි හැදෙන හැටි සිතුවිලි වලට බලයක් එන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. ඇත්තටම ඒකම තමයි සමුදය ඥානං කියලා කියන්නේ. දැන් සත්‍ය දකිනවා කියන්නේ ඒකටයි. දැන් ඇත්තටම මේ මේක අපි සාමාන්‍ය දැනුමක් විදිහට නෙමෙයි. ඇත්තටම හැම කෙනෙකුටම මේක අත්දකින්න ලැබෙනවා මේ කතාව. මේ දහම් තුළ මේ කතාව හැමෝටම අත්දකින්න ලැබෙන එකක්. ඒක දැනුමක් නෙමෙයි. ඒක මේ දැන් හුදෙක් අර සිලබස් එකක් නෙමෙයි පොතක තියෙන දෙයක් එහෙම පොතකට සීමා වෙන එකකුත් නෙමෙයි. අවන්ටම අත්දකින්න ලැබෙනවා මේ ධර්මයේ අත්දකින්න ලැබෙන ධර්මතාවයක්. හ්ම්. හැම කෙනෙකුටම ඒක අත්දකින්න ලැබෙනවා. මේ එහෙමනේ. එහෙමයි ආරයන්වහන්සේ එහෙමයි. හොඳයි අර මේ අර පැහැදිලි කිරීම අතර හුදෙක් නිකන් දැනුමක් කරගන්න නැතුව ඒ කියන්නේ මොකද්ද කියලා බලලා ඒ ප්‍රායෝගිකව තමන් අත්දකින්න උත්සාහවත් වෙනවා නම් ගොඩක් වටිනවා. එහෙමයි. එහෙමයි. ඉතින් අර නිකන් හුදෙක් දැනුමක් කරගන්න නැතුව ඒක තමා තුළින් ගලපලා දකින්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ආරයන්. එහෙමයි. ආරයන්වහන්සේ නමස්කාර වේවා. නිරෝධයි. අර්ථ කෙනෙකුට අවස්ථාව දෙමු තෙරුවන් සරණයි.